සමහර වෙලාවට ගත්ත පැටවුවා ගත්තා. අපේ දැනගන්න තියන්න නරකයි. ට්වින්කල්ට මට සීනි අමාරුව කියලා. ඔයාට නැවක් තියෙනවද? පළවෙනි ආදරයත් අවසාන ආදරයත් ට්වින්කල් වෙයි කියලා. වෙද මම නෙමෙයි මේ හුටක් උනේ පිටිපස්සට කරන්නේ මම මොනා කරන්නේ? උණු රස්සාව කරත් උඹට නියම වටිනාකම ලැබෙනවා. කාලෙම කුණු තමයි. මහත්තයා! මහත්තයා! කුණු ගෙනියන්නද? මහත්තයා එනවා. මහත්තයා මෙච්චර සල්ලි වැඩිද මන් දන්නේ. හරි හරි. මහත්තයා පත්තර කොළඹද කොහෙද කාලේ? ඔයාට නැවක් තියෙනවද? ඕ නැවකුණත් බඩු පටවන්න පුළුවන්. තලලා නැවක බඩු පටවන්න එපේ. හවස් වෙනකොට ඉතින් ඒරියා එකම සුද්ධ කරන්න එපේ පෙටියෝ. අම්මෝ. ඔයා මුහුද මැදටත් යනවද? මට නම් බයේ බෑ. ඔයා මේ බණ කතා කරනවා. මූද මැද්ද නෙමෙයි මම ලංකාවේ ඕන තැනක ඕන කෙලවරක ඕන ලෝකයකට යන්න පුළුවන් මිනිහෙක් මම. හවසට ආසේ තරු වස්සටත් මම රිංගන මිනිහෙක් රත්තරන්. ඒ කතා වලින් වැඩක් නෑ. ඔයා මට කැමතිද කියන්නකෝ? මං ආන්ටි ට්වින්කල්ගෙන් අහලා කියන්න. ඔයා හරි ලාමකයි. නෑ මේ මොන්ටිසෝරියක් වගේ. එයාගෙන් වැඩක් නෑනේ. ඔයා කෙලින්ම උත්තරේ දෙන්නකෝ. අනේ මට ලැජ්ජයිනේ. මං යාට කියන්න. අනේ ලැජ්ජාව ගලවලා දාන්න. මේ කෙලින්ම මට කියන්නකෝ. ඔයා මට කැමතිද කියලා. අම්මා තාත්තා නැතත් ලැජ්ජ බයට හැදිච්ච කිල්ල. මගේ පිනකට තමයි මේ කිල්ල හම්බුනේ. හෙට අනිද්දාම කුණු ට්‍රැක්ටරෙන් අයින් වෙන්න ඕනේ. මම එකක් කියන්නම්. ට්වින්කල්ව මම කිසිම කෙනෙකුට අයිති වෙන්න ඉඩ තියන්නේ නැහැ. එමුණු මම මලාගෙන මැරෙනවා බං. ඔව්. හැබැයි
ට්වින්කල් වෙන කෙනෙක්ව කසාද බඳින්න හැදුවොත් මං ඌව කනවා යකෝ. කෑලි කෑලිවට කනවා. හරි. ආදරය කරලා මිනි මරන්න හිතන්න එපා බං. ආදරය කළ මිනි මරන්න හිතන්න එපා. නිකන් ඵලයක යන්න. යකෝ ආදරේ නාමයෙන් මම එල්ලුම්ගස් වුණා යන්න කැමති. යකෝ අවුරුද්දට ලිස්සන ගහේ නැගු මට ඔක කජ්ජද්ද? නෑ. මේ මහ පොළවේ අත ගහලා මල් වත්තේ උඹට කියන්නේ අම්මපා. ට්වින්කල් මගේ ආදරේ. ඒකේ ඇත්ත මම ජීවත් වෙන්නේ නැහැ. හව්. උඹට නම් පිස්සු බං. ඔව් පිස්සු තමයි යකෝ. ආදරේ නාමෙන් ඔළුව පිස්සු අටගත්ත 99,099 වෙනියා මම තමයි යකෝ. මේ ඔකදයා. හරි එන්න මාලික ගෙම්බා. ට්වින්කල් ලිටල් ස්ටාර් හින්දා මගේ ඔළුව පිස්සු ඇදලා බන් තියෙන්නේ. මම මොන්ඩිසෝරි යන කාලේ ට්වින්කල් ලිටල් ස්ටාර් සින්දුව කොච්චර ආසාවෙන්ද කිව්වේ. මං හිතුවේ නෑ බං. පළවෙනි ආදරයත් අවසාන ආදරයත් ට්වින්කල් වෙයි කියලා. දන්නේ එපා බං මේ මිනිස්සුත් බලාගෙන ඉන්න උඹට පිස්සුද? අඬනව නෙවෙයි මං. ඇඬෙනවා. මොන්ඩිසෝරි යන කාලේ ඉඳලා ආදරය කරපු ට්වින්කල්. මේ ඇත්තට මේ දැන් ඔය මොන්ඩිසෝරි යන කාලේ ඉඳන් තිබ්බ ලව් එකක්ද ඔය? මේ යකෝ මොන්ඩිසෝරි කාලේ ලව් කරේ නෑ. යකෝ ජංගේ චු යන කාලේ කොහෙද යකෝ ලව් කරන්නේ? යකෝ මීහරකෝ. කවුද මම මෙතෙන් නැගිනව මීහරකා? යකෝ මේ මල් වත්තේ තෝ වගේ හරකෙක් කියලා කවුද? අඩෝ අතන ඉන්න හරක මෙතන මැල්ල උඩ බත් එකද උඹ ගිහලා ආපහු තරකොල එතන. යකෝ හරක් කතා කියන්න එපා. මට ට්වින්කල් සෙට් කරගන්න විදියක් කියලා දීපා. මගුල් කරන්න ඉඳගෙන. හරි. ඔකද? හිතේ තියෙන ආදරේ ලියමු ලිපියකින්. කොහොමද? මේ මාසුණා. පෙම්පොසුණා. අම්මේ දෙන්නෙක් නේ. ඇති. මේවා නිකන් ෂෝක් එකට හදන්න ඕනේ. වරෙන් යන්න ෂොට්. වරෙන් යන්න. ඉල දෙනව නේද? අර. අර. තාත්තා ගාන්ධි තාත්තා මට තාත්තා කියන්න එපා. අයියා කියන්න. එහෙම හොඳ නෑනේ. වැඩිහිටියන්ට ගරු කරන්න කියලා අපේ තාත්තලා කියලා දීලා තියෙනවා. අනික ඥාතියෝනේ එදාගේ තාත්තනේ. ඔයා බැඳලාද? නෑ මං තාම මේ නෙවිය. තාම ප්‍රොපෝසල් හොයනවනේ. ඔයා තාම ප්‍රොපෝසල් හොයනවද ට්වින්කල්? මගේත් ගෑණි මැරිලා දැන් අවුරුදු 10ක් විතර වෙනවා. මා තාම ඉන්නේ තනිකඩයා වාගේ. Oh my god. මේ ලොන්ත පූස් මට ට්‍රයිද කොහෙද? දැන් මොකද කරන්නේ? ගන්ට මම මෙහෙම හිටියට උඩ කරනම් බිම කරනම් හොදට පුළුවන්. Oh my god. ඇයි ඉතින් තාත්ති මෙතන යන්නකෝ සර්කස් කණ්ඩායමකට. ඉන්න මන් තේක දීලා එන්න. බොන්ට මම මේක එදාට දීලා එන්න. සැර වැඩි වුණාද මන් දන්නේ. චොයිස් එක ආවා විතරයි මං කුලප් වුණා. එක ගලෙන් කිරිලියෝ දෙන්නෙක්ම මරා ගන්න පුළුවන් වාගේ. සීනි වැඩි වාගේ. ඒත් ඉතින් මොනවා කරන්නද? බීලා දාන්න. අපේ දැනගන්න තියන්න නරකයි.
ට්වින්කල්ට මට සීනි අමාරුව කියලා. මේ ටිකක් බොන්නම්. වේ මං ඔයාට කැමති. කටව හපන් ගෑනියේ උඹ කැමතිලා මොන මන ඉලව්වකටද? ඇයි දෙයනේ මට බොම බනින්නේ? බනින්නේ කියපු කතාවට මට කැමති වෙන්න ඕනි එලිසබෙත් නේ. ඔව් මට වැරදුනා. එයා තමයි කිව්වේ මේ ඔයාට කැමතියි කියලා. එයා එහෙම කිව්වද? ඔව් එයා උඩින්ම කැමතියි කිව්වා ඔයාට. දැන් තමයි මල් සරහා සුවඳ මලකට විද්දේ. බොන්ට් මේක බොන්ට් මේ මොන ජරාවක්ද? ඇයි අනේ ඔයා හොට් ඉල්ලුවේ? හොට් කියලා කිව්වේ මම මේ සැරද්‍රව්‍යයක් වෙන්නේ නැති කියලා. අඩු ගානේ විස්කි බ්‍රෑන්ඩිවත් වෙන්නේ නැති කියලා. චීකියෝ ඔයා ඩ්‍රින්ක්ස් ගන්නවද? ඔයා අහලා නැද්ද? බොන්නේ නැති මිනිහෙක්ගේ කසාද බැඳපු නැති ගෑණියෙක්ගේ වැඩක් නැහැ කියලා. ඔය පඬිවරයෝ කියලා තියන්නේ. ඔයා එලිසබෙත් කියන්නේ මට දැම්ම නීති දාන්න දෙන්න එපා කියලා. මම හොඳ ජොලි ඉන්නේ පොරක්. මම නීති දාන්නේ නෑ මං එයාට කියන්නම්. කියපුවා ඔක්කොම කියන්නම්. දැනට මේක බොන්න සීනි කැටේ. එලිසබෙත් කියන්නේ යමින්ගම මට කාලක් ගහලා යන්න සල්ලි ඕනි කියලා. මං ගෙනලා දෙන්න. නෑ මං මැඩම්ට කියලා ගෙන්නලා දෙන්න. එන්නම් බොන්ඩ්. යකෝ සීනි ටිකක් හරියට දාන්නේ නෑනේ. මේ වෙලාවට වැඩි සීනි ප්ලේට්යක් තිබ්බනම් තමයි ඒකේ ආතල් එක. ගෑනු නෙමෙයි ගෑනු බාගවල් මුන්. චි. තියාගන්නවා ගෙදර ගිහිල්ලා බොන්න සීනි ටිකක් දාලා. මැඩම් මට නම් පේන්නේ මේ මිනිහා හොඳ බේබත් දෙද්ද කොහෙද? කමක් නෑ. ඕනිකි කුච්චාවේ. මගේ හිත ගිහලා තියෙන යාටනේ. එයා මගේ. මැඩම්ගේ හිතේ යාට කියාට එයාගේ හිත ගිහින් තියෙන්නේ මට. හරි බං. බැන්දට පස්සේ එයා මගේනේ. මොකෝ ආපහු ලියන්නේ? ඒ මිනිස්සයාට මේ මැඩම්ගේ සල්ලි වලින් වැඩක් නැහැ. එයා මෝරු බිස්නස් කරන එක්කෙනෙක්. හැත්ත දැනගත්තට පස්සේ ඉතින් මැඩම්ව ඩිවෝස් කරලා දායි. ඒ විතරක් නෙමෙයි රැවට්ටුවා කියලා වන්දියකුත් ඉල්ලයි. අනේ මේ මැඩම් ඕනෝක අමතක කරලා දාන්න අනේ. අපි වෙන එකක් හොයාගමු. මට බෑ. එයා මගේ හිතට වැදිලායි තියෙන්නේ. ඔන්න අරගත්ත ටැප් එක. හිත කියලා මාලිගාව විදලා දාන්න එපා බෝරියේ. හරි කො දෙන්න මං සල්ලි ගිහිල්ලා දෙන්න. මං එයාට හදවතින්ම ආදරේ හින්දා තමයි මෙතන තියන් හිටියේ මේ සල්ලි ටික. මේක ගිහිල්ලා දෙන්න. යලෝක ඉතින්. අපිට තමයි සල්ලි දෙන්න බැහැ. මෙච්චර සල්ලි රුපියල් 10000ක්ම තියෙනවනේ මෙතන. ඔනේ මෝඩි. එයා කොහොමද විස්කි බොන්නේ 10000ක් නැතුව? 200කින් 300කින් විස්කි බොන්න පුළුවන්ද? යනවා පරක්කු වෙනෝ. යතරෝවේ. යනවකෝ.
යන්න පුදුම හදිසියක්. දැන් එයා විස්කි ගෙනෙයි. බොයි. මෙරිවි මගේ දිහා බලයි අඩවන් දේසින්. ඔයා ආවද? මැඩම් ආනි කිව්වා ආයේ කවද්ද දෙන්නේ කියලා. මේම සලකනවා නම් ඉතින් හැමදාම වුණත් එන්න පුළුවන්. නෑ හැමදාම නම් එන්න අවශ්‍ය නැහැ. මටමනේ තින් වදේ. කියන්න තියෙන දේක් ලියලෙවන්න. මං ඕනනම් ඇඩ්‍රස් එක දෙන්නම්. ඔබේ සැප මගේ සතුටයි මොරුරුන් විදලා මොනරුන් දමලා සාකුවට දමලා. පළවෙනි පෙම් හසුන දැම්ම පෙට්ටියට. මාගේ වදන් පෙළට කෙල්ල පිස්සු වැටේ. අම්ම පැම්බරිලායි මං කියන්නේ. ඔව්. ෂුවර්මයි. යා. ඔරේ. කොයි යන්නේ? කොයි යන්නද මේ ලියුම් ගන්න යනවා මිස? එකක් කියන්නම් අද ඉඳලා මේ ගෙදරට එන ලියුම් ඔයා ගන්න බෑ. මමයි ගන්නෙ. මගේ හිත කියනවා එයා ලියුමක් එවයි කියලා. මං හීනෙනුත් දැක්කා. එවයි. මේ තියෙන්නේ වව් මන්නේ ස්වීට් ඊමි බලනෝකෝයි එයාට මං ගැන හිත ඉන්න ගිහිල්ලා නාන්නවත් බැරි වෙලා පුස් ගඳයි මේ ගඳවල බලන්න ඕනේ අනේ ලස්සනට නවලා තියෙනවා වව් අකුරු වල ලස්සන බෝල මැටි වාගේ පෙම්මල් මාලා නෙලා ගොතාලා වව් අනේ මේ තව එකක් ලියලා සින්දු ගොඩායි පියාපත්සලා මම ඔබ සොයන් ඉමිරෙයි අයියෝ මහරෑවිලා බල්ලා පැන්නොත් තමයි වැඩේ දෙයනේ මේක නම් හීනියක්ද කොහෙද මගේ චූටික්කා මේවා ඔක්කොම ලියලා තියෙන්නේ මට මේ ටිකරියෝ මේ යකෝ රටේ ලෝකෙ මිනිස්සු දැක්කොත් වෙන මඟුලක් හිතන්නේ මේ තෝගේ කුණු කාලිසම අඳින්න බෑ ඕක අරගෙන වරින් බං මේ අනේ කාලිසම අඳ මම බං ගෙනල්ලා අපට සිල් අර කෑල්ලනේ මම මෙහෙම ඉන්නව දැක්කොත් මාර ජංජාලයක්